ළමයි 1997 යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්නෙට යම්. මේකේ කියනවා මේ මීටර් 100 දිවීමේ තරංගයකට සහභාගී වන කිලෝග්‍රෑම් 70ක කෙටි දුර දාවකයේ B ආරම්භක කුට්ටිය මත තප්පර 0.2 කාලයක් තුළ තල්ලුවක් දී තප්පරයට මීටර් 5ක වේගයක් සහිතව නිකුත් වේ. ඉන්පසු ඔහු තව තප්පර 5ක කාලයක් ඒකාකාරව ත්වරණය සිදු කර සිය වේගය තප්පරයට මීටර් 12ට පත් වූ පසු එම වේගයෙන් අවසාන ඉර දක්වා දිව යනවා. දැන් පටන් ගද්දී කොහොමත් මෙයාගේ ප්‍රවේගය තියෙන බිඳුවයිනේ. ළමයි මේ වැඩේට මෙයාට යනවලු මේ තප්පර 0.2ක්. මෙයා මේ වෙලේ ප්‍රවේගය තප්පරයට මීටර් 5 දක්වා වැඩි කරගන්නවා. දැන් මෙයා ඇත්තටම මෙතන අර මේ B ලෑල්ල වම් පැත්තට තල්ලු කරනවා F වලින්, ලෑල්ල මෙයාව ඉස්සරහට තල්ලු කරනවා F වලින්. මෙන්න මේ F වල අගියනේ අහන්නේ. මට පුළුවන් මෙයාට ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය දාන්න. මෙන්න මෙහෙම. අවසාන ගම්මිතාවයේ දිශාවට මම දානවා. හරිද? ළමයි ස්කන්ධය මෙයාගේ කිලෝග්‍රෑම් 70යි. V කියන්නේ 5යි ඍණ ළමයි U බිඳුව හින්දා ආයෙ එන්ට ආදේශ කරන්න ඕනේ නෑනේ. කෙලින්ම මේ ගුණිතයේ බිඳුවයි. බෙදනවා T කියලා කියන්නේ 0.2යි. මේක සුළු කරපුවම ඔයාලට එයි 1750 නිව්ටන් කියලා. ඊට පස්සේ ඒක දෙවෙනි කොටසේ ඔයාලගෙන් අහනවා මෙයා අර මේ තප්පරයට මීටර් 12ක උපරිම වේගය ගද්දි කොච්චර දුරක් දුවලා තියෙනවද කියලා. දැන් මෙයා මෙතනින් දුවන්න පටන් ගද්දි ළමයි මෙයාගේ ප්‍රවේගය තප්පරයට මීටර් 5යි. මෙයා මේ ටික ත්වරණය වෙනවා. ත්වරණය වෙලා මෙතනට එද්දී ප්‍රවේගය තප්පරයට මීටර් 12ක් කරගන්න. ළමයි මට පුළුවන් මෙයාට මේ පැත්තට v වර්ගය සමානයි මෙන්න මේ දුරනේ අහන්නේ අපි s මේක අපි මේ පැත්තට s බෙදීම t සමානයි v ධන u බෙදීම 2 මේක ලේසි ළමයි මෙයා මේ වෙලාවේ චලිත වෙන කාලය තප්පර 5යි කියලා අපිට කියලා තියෙනවා s තමයි අපිට ඕනේ මම ඒක s1 කියලා ගන්නවා t කියලා කියන්නේ 5යි v කියන්නේ 12යි u කියන්නේ 5යි මෙතන බෙදනවා 2 නොදන්න එකම පද S1 විතරයි. ඔක හොයාගත්තාම ඔයාලට එයි මේ 42.5 මීටර. මේක ඇත්තටම ත්වරණය අහලා නන්නේ. ඔයාලට ඕන නම් එතනින් ත්වරණය හොයාගන්නත් පුළුවන්. නිකන් ත්වරණය ඇහුවොත් v සමානයි u ධන at දාලා හොයාගන්නත් පුළුවන්. මේ v කියලා කියන්නේ 12යි. u කියන්නේ 5යි. a වතාවක් t කියන්නේ 5යි. එහෙනම් 7 සමාන වෙනවා 5යි a. a කියලා කියන්නේ 7 බෙදීම 5යි. ඔන්න ඔහොම හොයාගන්නත් පුළුවන්. ඒක අහලා නැහැ. මෙයා තමයි අහලා තියෙන්නේ. ඊට පස්සේ මේ මම තුන්වෙනි කොටසට යන්නම්. ඒකේ කියනවා ත්වරණය සිදු කරන තප්පර 5ක තුල දාවකයා විසින් කරන ලද යාන්ත්‍රික කාර්ය ප්‍රමාණය කොච්චරද කියලා. ළමයි මේ සිදු කරපු කාර්ය ප්‍රමාණය මේ වෙලාවේ චාලක ශක්ති වැඩි වීමට සමානයි නේ. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් සිදු කළ කාර්ය සමානයි චාලක ශක්ති වැඩිවීම. ළමයි අවසාන චාලක ශක්තිය භාගයක් m කියන්නේ 70යි මෙතන 12 වර්ගය. ඉවල වර්ගය. එකෙන් අඩු කරනවා ආරම්භක චාලක ශක්තිය භාගයක් m කියලා කියන්නේ 70යි මෙතන 5 වර්ගය. මේක සුළු කරන්න ඔයාලට හම්බෙයි උත්තරයක් 4165යි ජූල්. ඊළඟට හතරවෙනි කොටස වගේ අහනවා තරංගය නිම කිරීමට දාවකයාට ගත කරන කාලය කොච්චරද කියලා. ඒක මට හොයාගන්න පුළුවන් ළමයි මෙයා මෙතනින් පටන් ගන්න. ළමයි පටන් ගද්දිම මෙයාට තප්පර 0.2ක් යනවා කොහොමද? ඊට අමතරව මෙයා මෙතන ඉඳන් පටන් අරගෙන මුල් ටික ත්වරණය වෙනවා. ළමයි මේ වෙලාවේ මෙයා යනවා මෙතන මීටර්
42.5ක්. මේ වෙලාවේ මෙයාට කාලය තප්පර 5යි. මෙයා මේ වේගයෙන්ම දුවනවා මෙතන ඉවර වෙනකම්. ඔයාලා දන්නවා මුළු දුර මීටර් 100ක් දුවන්න තියෙන්නේ. එහෙනම් තව ඉතුරු වෙලා තියෙන්නේ 100 ඍණ 42.5ක්. මට මෙතනට දාන්න පුළුවන් වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය 12යි දුර 100 ඍණ 42.5යි. කාලය මං හිතන්නම් t2යි විතර. මට මෙතනින් t2 හොයාගන්න පුළුවන් සුළු කරෙන් පස්සේ 4.79ක්. එහෙනම් මේ වෙලේ මෙයාට ගතවන කාලය කියලා කියන්නේ t1 ධන t2 ධන t3යි. ළමයි t1 කියන්නේ 0.2යි, t2 කියන්නේ 5යි, t3 කියලා කියන්නේ 4.79යි. ළමයි මේක සුළු වුණාම වාට එයි 9.99යි තප්පර කියලා. ඔන්න ගත වෙච්ච කාලය. ගානේ අන්තිම කොටසට යන්න. පස්වෙනි කොටස. ළමයි මෙයා පටන් ගන්නේ තප්පර 0.2ක් ගිහිල්ලා. කොහොම? ඒ වගේම තව එක්කෙනෙක් ඉන්නවලු එයා පටන් ගන්නෙත් ওই විදිහටම තප්පර 0.2කදී කොහොම ස්ටාර්ටින් එකක් කරන්නේ. හැබැයි මේ දෙන්නගේ චූටි වෙනසක් තියෙනවා ළමයි. මෙයා මෙතනින් පටන් ගද්දි 5යි, මෙයා පටන් ගද්දි එක 5.4යි. මෙයාට තප්පරයට මීටර් 12ට ගත වෙන කාලය තප්පර 5යි. මෙයා තප්පරයට මීටර් 12ට එන්න ගත කරන කාලය 5.4ක්. ඔයාලා දන්නවා එකම තැනදී එකම වෙලාවේ තමයි මේගොල්ලෝ පටන් ගන්නේ. හරිද? ඒකින්ද දැන් අපි හිතමුකෝ මෙන්න මේ වගේ තැනකදී මේගොල්ලෝ හම්බ වෙනවා කියලා. ඒතර හම්බෙද්දී දෙන්නම ගමන් කරලා තියෙන දුර ප්‍රමාණය සමාන වෙන්න ඕනේ නේ. ඒ කියන්නේ දැන් මේ දෙන්න එකම තැනින් ළමයි පටන් ගන්න. ඒතර ඔයාලා දන්නවා මෙයා මේ ආරම්භයේදී වේගය වැඩි හින්දා මෙයා ඉස්සරහට එනවා. හැබැයි මේක ගණනය කරපුවම ඔයාලට තේරෙනවා මේ උඩ එක්කෙනාගේ ත්වරණය වැඩි. ඒකින්ද මෙයා පිටිපස්සෙන් හයියෙන් එනවා. ඇවිල්ලා එක වෙලාවක දෙන්න හම්බ වෙනවා. ළමයි එකම තැනින් පටන් ගත්තේ. එකම තැනක තමයි හම්බෙන්නත් ඕනේ. එහෙනම් ගමන් කරපු දුර ප්‍රමාණය දෙන්නගෙම සමාන වෙන්න ඕනේ. අපි හිතමු මෙයා 1 මෙයා 2 කියලා. මං එකට දානවා s සමාන ut ධන භාගයක් kt වර්ග. t කියලා කියන්නේ මේ දෙන්න හම්බෙන්න ගත වෙන කාලය. මේ කාලය නෙමෙයි. ඊට කලින් හම්බෙනවා. ළමයි s කියලා කියන්නේ u 5යි පළවෙනි එක්කෙනාගේ, t ධන භාගයක්, a කියලා කියන්නේ ළමයි පළවෙනි එක්කෙනාගේ a අපි කලින් හොයාගත්තා. මෙන්න මෙතන තියෙනවා 7 බෙදීම 5යි. ඒක මෙතන දාගමු. t වර්ගය. ඔය වගේම මට පුළුවන් දෙවෙනි එක්කෙනාටත් ඔය වැඩේ කරන්න. එයාගෙත් s u කියන්නේ 5.4යි, t ධන භාගයක්, එයාගේ a මේ කලින් අගේ නෙමෙයි ළමයි. ඒක හොයාගන්න ඕනේ. අපි ඒක හොයාගෙන ඉමු මෙතනින්. මම මෙයාට දානවා මේ පැත්තට v සමානයි u ධන at. v කියන්නේ 12යි, u කියන්නේ 5.4යි, a වතාවක් මෙතන t. ළමයි මේක සුරු කරපුවම ඔයාලට හම්බෙයි a කියලා කියන්නේ 11 බෙදීම 9. මෙතන t අපිට 5.4. හරි. එතකොට මේ a යගේ මෙතන දාමු. 11 බෙදීම 9.
ළමයි මේ s දෙන්නම සමානයිනේ. ඒ දෙන්නව සමාන කරමු. 5t ධන භාගයක් 7 බෙදීම 5යි t වර්ගය සමාන වෙන්න ඕනේ 5.4යි t ධන භාගයක් 11 බෙදීම 9යි t වර්ගය. මේක සුළු කරන්න ළමයි නොදන්න එකම පදේ t විතරයි. මේක සුළු කරපුවාම ඔයාලට 4.5යි